ආයිබෝවන් කවිස්කේල්ගේ YouTube චැනල් එකට සියලු දෙනාම පිළිගන්නවා. එළබෙන දෙසැම්බර් 12 පාසල් පැවැත්වෙනවාද පිළිබඳව විශේෂ නිවේදනයක් ගුරුවරුන් විසින් නිකුත් කරලා තිබෙනවා. දැන් අපි මේ විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු. 12 වෙනිදා වර්ජනයක් තියනවද නැද්ද කියලා තමයි මේ විශේෂ නිවේදනයේ සඳහන් වෙන්නේ. අපි දැන් යමු වෙලා බලමු. ශ්‍රී ලංකා ගුරු සංගමය ලබන 12 වෙනිදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් නිවේදනය කර තිබෙනවා. ලංකා ගුරු සංගමයේ සමාජිකයින් සමග පැවති සාකච්ඡාවකින් පසු පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරිය කිසිදු අදහස් විමසීමකින් තොරව අත්නෝමතිකව තීරණ ගන්නා බව ජෝසප් ස්ටාලින් එහිදී දැඩිව චෝදනා එල්ල කර තිබෙනවා. පාසල් වේලාවන් තීර්ඝ කිරීමේ තීරණයද එවැනි වැරදි තීරණයක් බව තමයි ඔහු පවසලා තියෙන්නේ. ගුරුවරුන්ගේ වැටුප් විසමතා විසඳා නොමැති බවත් සුබෝධනී වාර්තාවේ ඇති කරුණු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු පවසා තිබෙනවා. මෙවැනි කරුණු හේතුවෙන් එළවෙන දෙසැම්බර් 12 වෙනිදා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවට තමයි ජෝසප් ස්ටාලින් පවසලා තියෙන්නේ. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න අපේ කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.